ඉතා අභිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ තොරතුරු ලැබෙමින් පවතිනවා ඒ අපකරුවන් ලබා දීම සම්බන්ධයෙන් සහ ඒ අපකරුවන්ට විරුද්ධ වීම සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් අපි මේ වන විට සියලුම තොරතුරු එක්රැස් කරමින් ඉන්නවා. ඉදිරි කාලයේදී අපි මේ ජනතාවට ඉදිරිපත් කරන්නම් මේක කොයි ආකාරයටද සිදු වෙලා තියෙන්නේ කියලා. මේ මරණය සියදිවි නසා ගැනීමකට එහා ගිය සියදිවි නසා ගැනීම සඳහා පෙළඹවීමක් කියන තත්ත්වය අපිට මේ වෙනකොට ඉතා පැහැදිලිව පේන්න තියෙනවා. ඒ වගේම තවත් ඉතාම අවාසනාවන්ත කරුණක් තමයි මේ මියගිය චන්ද්‍රසේන මහතාගෙන් බලහත්කාරයෙන් තර්ජනය කළා ඔහුට මරණ තර්ජන කළා ප්‍රකාශයක් ලබාගෙන තියෙනවා. ඒ ප්‍රකාශය ලබාගත් වහාම ඒ කපිල චන්ද්‍රසේන මහතා අධිකරණයට දැනුවත් කරා තමන්ගෙන් බලහත්කාරයෙන් මරණ තර්ජන කළා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම සහ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම අදාළ ප්‍රකාශයට දාන්න බල කරා කියලා. හැබැයි එහෙම තියාගෙන මේ බලහත්කාරයෙන් මරණ තර්ජන කළා නම් ලබාගෙන ඒ මත මේ රටට වැඩ කරපු මේ රට ත්‍රස්තවාදයෙන් ගලවගත්ත රට සංවර්ධනය කරපු රට වෙනුවෙන් පෙනී හිටපු නායකයින්ව ගෙන්නන්න ඔවුන්ව නීතිය අවභාවිතා කළා නීතිය රැහැනට හසු කරන්න වැරදි විදිහට නීතිය රැහැනට හසු කරන්න. ඒක මම ඉතා බරපතල ලෙස කියනවා. නීතිය අවභාවිතා කරලා ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න මේ ආණ්ඩුව සූදානම් වෙනවා නම් ඒක තරම් පහසු වෙන්නේ නැහැ. ඒකට විරුද්ධව මේ රටේ ජනතාව නැගී හිටිනවා කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔබතුමාට එක දෙයක් කියන්නම් ඉතා පැහැදිලිව. ඔබතුමා මේ රටේ පාලන බලය ගත්තේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තුලින් මහජනත ඡන්දයෙන්. නමුත් ඔබතුමා ඉදිරියට ඔබතුමාගේ කටයුතු කරගෙන යන්නේ මර්ධනය තුලින් නම් මර්ධනය මතින් නම් මේ රට ගෙනියන්නේ. ඔබතුමා මර්ධනය පටන් ගන්න අපි ඒක අවසන් කරලා පෙන්වන්නම් කියන කාරණයක් ඔබතුමාට කියන්න ඕනේ. ඒ වගේම මේ රටේ විදුලි බිල වැඩි කිරීම ඊටාම අවාසනාවන්ත ආකාරයට ආපු ගමන් ජනතාවගේ විදුලි බිලින් 3/1 අඩු කරනවා කියපු ආණ්ඩුව දිගින් දිගට මේ වන විට විදුලි බිල වැඩි කරමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ විදුලි බිල වැඩිවීමට එකම හේතුව තියෙන්නේ මේ ගල් අඟුරු හොරකම තුල පැලවත්තට මුදල් ඇදලා ඒ ගල් අඟුරු හොරකම තුල රටට වෙච්ච පාඩුව මහ ජනතාවගෙන් ණය කර ගැනීම. ආණ්ඩුව කියනවා මේ විදුලි බිලේ පල්ලෙහා ඒකක ගාණක් පාවිච්චි කරන අයට මේ විදුලි බිලේ බලපෑමක් වෙන්නේ නැහැ. මොකද ඒ විදුලි බිල රජය විසින් දරා ගන්නවා කියලා. හැබැයි රජය විසින් දරා ගන්නවා කියන්නේ නැවතත් ඔබ විසින් ඔබගේ පාන් ගෙඩියට ඔබගේ හාල් කිලෝ එකට ඔබගේ ලූණු කිලෝ එකට පරිප්පු කිලෝ එකට ගෙවන ඒ බදු මුදල තමයි මේ නැවත මහ ජනතාවගේ මුදල් තමයි ඔබ වෙනුවෙන් මේ යොදවන්නේ. මේ මුදල් ගල් අඟුරු හොරකම නොකරනම් මේ මුදල් ඔබගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් මේ රටේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් මේ රටේ පාරවල් පාලම් හදන්න ඒ දේවල් වලට යොදන්න තිබිච්ච මුදල් තමයි මේ ගල් අඟුරු හොරකම හරහා මහා දැවැන්ත හොරකමක් කළා. ඊට පස්සේ මේ පාඩුව මකන්න රජයෙන් මුදල් දෙනවා කියලා
ඒ ඔබගේ අනාගතය වෙනුවෙන් ඔබගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යොදවන්න තියෙන මුදල් තමයි මේ වියදම් කරන්නේ. ඒක නිසා අවසානයේට මේ සඳහා ගෙවන්නේ මේ රටේ තමන් කන පාන් ගෙඩියට, තමන් කන හාල් කිලෝ එකට, තමන් පාවිච්චි කරන හැම දෙයකටම ආණ්ඩුවට බදු ගෙවන ඒ දුප්පත් අහිංසක ජනතාව තමයි මේ ගෙවීම කරන්නේ. ඒ විතරක් නෙමෙයි 118කින් මේ විදුලි බිල වැඩි කිරීම මත මේ රටේ ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර කරගෙන යන්න බැරි තත්ත්වයක් මේ වන විට උද්ගත වෙමින් පවතිනවා. ඒ වැඩිවන පිරිවැය, බලශක්තිය වැඩිවන පිරිවැය දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වෙලා ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් විනාශ වීමේ අවදානමකට මේ රට දැන් මුහුණ දෙමින් පවතිනවා. හැබැයි අපි ඊටාම ලස්සන දෙයක් දැක්කා ඊයේ ඉන්දියාවේ. ඉන්දියාවේ අලුතෙන් මහමැති ලෙස පත් වුණු තලපති විජේ ඔහු පොරොන්දුවක් දුන්නා විදුලි බිල අඩු කරනවා කියලා. ඒ මහමැති වුණා විතරයි ඔහු තමන්ගේ පොරොන්දුව ඉෂ්ට කරන්න අවශ්‍ය පියවර ගත්තා. හැබැයි ඉන්දියාවට තලපති කෙනෙක් හිටියට ලංකාවේ ඉන්නේ පචපති කෙනෙක් නිසා අපිට ඒ වාසනාව අපේ රටේ ජනතාවට නැහැ. තමන්ගේ ගෝලයෝ ලව්වා කන්ටේනර් වලින් හොරකම් කරා, ගල් අඟුරු වලින් හොරකම් කරා, ඒ වගේම භාණ්ඩාගාරයේ හොරකම් කරා. මේ සියලු තැන් වලින් හොරකම් කරමින් තමන්ගේ සාක්කුව පුරවා ගනිමින් තමන්ගේ හිතවතුන් හරහා මුදල් හම්බ කරමින් මේ රටේ ජනතාව දිනෙන් දින කබලෙන් ලිපට දානවා. හැබැයි මේ විදුලි බිල 118කින් වැඩිවීම මත මේ රටේ ජනතාවට තමන් ගෙවන ප්ලේන්ටියට, බත් එකට, බනිස් එකට, පාන් ගෙඩියට ඒ විතරක් නෙමෙයි සියලුම පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ යෑමක් වෙනවා. මේක වක්‍රාකාරයකින් මේ සම්බන්ධයෙන් සෑම පුරවැසියෙකුටම ගෙවන්න වෙනවා කියන කාරණයක් කියන්න ඕනේ. ඒක නිසා ආණ්ඩුව කියන්න හදනවා නම් මේක මේ අපි දුප්පත් මිනිසුන්ගෙන් අය කරගන්නේ නැහැ කියලා. දුප්පත් මිනිසුන්ගේ අනාගතය වෙනුවෙන් රජය විසින් වියදම් කරන්න තියෙන සල්ලි තමයි මේ භාවිතා කරන්නේ. ඒ වගේම ඔවුන්ගේ සෑම පාරිභෝගික භාණ්ඩයකින්ම මේ සම්බන්ධයෙන් අවසානයේ වැඩිපුර මුදල් අය කර ගැනීමක් රජය විසින් සිදු කර ගන්නවා. ඉතින් මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. මේ රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් තියෙනවා. මේ රටේ ව්‍යාපාරිකයෝ මේ වන විට හිතමින් ඉන්නවා. මට කීප දෙනෙක් කතා කරා වුන් කියනවා මීට වැඩිය හොඳයි ගිහිල්ලා දකුණු ඉන්දියාවේ ව්‍යාපාරේ පටන් ගත්තා නම් කියලා. එවැනි තත්ත්වයකට මේ රට පත් කරන්න එපා. ඔබලා මේ කරන්නේ රට විනාශ කිරීමක් කියන කාරණය අනුර කුමාර ජනාධිපතිතුමාට කියන්න කැමතියි. මේ කොහොමද මේකට මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් වෙනවද නැත්නම් ඇවිල්ලා ගණීද මොකක්ද? මහින්ද රාජපක්ෂ මැතිතුමාට හංගන්න දෙයක් නැහැ. එතුමා අවංක නායකයෙක්, රට වෙනුවෙන් වැඩ කරපු නායකයෙක්. එතුමා හංගපු සල්ලි තියනවා කිව්වා ඩුබායි වල. එතුමා හංගපු සල්ලි තියනවා කිව්වා උගන්ඩාවේ. නමුත් ඔවුන් විසින්ම දැන් පිළි අරන් තියෙන උගන්ඩාවේ සල්ලි නැහැ, ඩුබායි වල සල්ලි නැහැ කියලා. ඒ වගේම ඒ කාලේ මේ රටේ මිනිස්සුන්ට රැවට්ටුවා. පාරේ යනකොට පාරායිනේ අලුතෙන් බිල්ඩිමක් හැදුවත්, පාරායිනේ වත්තක් වගා කරත් මෙන්න මේක රාජපක්ෂගේ, මහින්ද රාජපක්ෂගේ, අහවල් රාජපක්ෂගේ කියලා මේ රටේ මිනිස්සුන්ව රැවට්ටුවා. නමුත් මේ වෙනකොට මේ රටේ ජනතාවට ඔප්පු වෙලා තියෙනවා. ඒ කිසිදු ගොඩනැගිල්ලක්, ඒ කිසිදු ඉඩ කඩමක්, ඒ කිසිදු දෙයක් රාජපක්ෂලාට අයිති නැහැ කියන එක. රාජපක්ෂලා කියන්නේ ගල් අඟුරු වලින් හොරකම් කරපු නැති, කන්ටේනර් වලින් හොරකම් කරපු නැති, මහා භාණ්ඩාගාරයෙන් හොරකම් කරපු නැති නායකයෝ කියන කාරණය මේ රටේ ජනතාවට කියන්න ඕනේ. ඒක නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා කොන්ද කෙලින් තියාගෙන කිසිම බයක් සැකක් නැතුව කියන ඕන තැනකට එන්න පුළුවන්. නමුත් අපි පුරවැසියන් හැටියට කනගාටු වෙනවා මේ රටේ මෙච්චර සේවයක් කරපු
අවුරුදු 30ක් තිස්සේ තිබිච්ච යුද්ධය අවසන් කළා මේ රට මහා සංවර්ධනයට ගෙනිච්ච නායකයෙක් බලහත්කාරයෙන් මරණ තර්ජනයක් කළා ගත්ත ප්‍රකාශයක් මත මේ වගේ තැනකට කැඳවීම සම්බන්ධයෙන් මේ රටේ පුරවැසියන් හැටියට අපිට ලොකු ලැජ්ජාවක් සහ කනගාටුවක් තියෙනවා.